හායි ළමයි ඔන්න මම අද දවසේදී කතා කරන්න යන්නේ වෙනස්ම වීඩියෝ එකක් මෙච්චර කල් බියුටි වීඩියෝස් නේ අරන් ආවේ. ඔන්න මම අද හිතුවා රැට කන්න මොනවද හදන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ගොඩක් කට්ටියට මේක හොඳයි මම හදන්න යන දේ. ඕට්ස් වලින් තමයි හදන්න යන්නේ ඕට්ස් රොටි. ඉතින් බඩ බර අඩු කරගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් දේ මම මේ හදන කෑම එක. ඉතින් අපි යමු වීඩියෝ එකට අපි හදන්න යමු. ඉතින් මම මේකට කැරට් අරන් තියෙනවා ළමයි මීට වඩා චූටියට කපා ගන්න. ඊට පස්සේ මම අරන් තියෙනවා බීලුණු නෙමෙයි ඔයාලට රතු ලුණු තියෙනවා රතු ලුණු ගන්න. ඒවත් තව චූටියට කපා ගන්න. මම මේ හදන විදිහට තමයි මම ඔයාලට කියන්නේ. ඔයාලා ඉතින් මේ කල්ල වෙනස් කරගන්න. ඉතින් මම තව අරන් තියෙනවා අමුමිරිස් ටිකක්. ඉතින් අපි බලමු ඕට්ස් ටික අපි මම මෙන්න මේ ගානට ඕට්ස් ටිකක් එකතු කරගන්නවා. මෙච්චරක් වගේ විතර මම ගන්නවා. ඉතින් මෙච්චරම ගන්න කියන්නේ ඔයාලා ක්‍රැන්සි එකකින් වගේ හදනවා නම් එහෙම ගන්න. මොකද මම මේ මට ගොඩක් බඩගින්න නිසා තමයි මම චුට්ටක් වැඩිපුර ගත්තේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි ළමයි මේකට මම මද උණුසුම් වතුර චුට්ටක් අර මේ පෙඟෙන ගානට දා ගන්නවා. මෙච්චරක් වගේ දා ගන්නවා. ඊට පස්සේ මම ඒකට මෙන්න මේ ටිකයි හොඳට දාගෙන අපි මට හරි අමාරුයි මේ වීඩියෝ කරන ගමන් හදන්න මේ හරි කමක් නැහැ. අපි මේකටම තව බිත්තරයකුත් දා ගන්න ඕනේ. ඉතින් ළමයි මම මේකට බිත්තරයකුත් දාගෙන තියෙනවා ඔයාලට පේනවා. මම මේක හොඳට මික්ස් කර ගන්නවා. මට මේ වීඩියෝ කරන ගමන් මික්ස් කරන්න අමාරුයි ළමයි. මම මේ මික්ස් කරගෙන ඇවිල්ලා ඊටු ටික ඔයාලට කියන්නම්. ඊට පස්සේ ළමයි මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගන්න. මම මේකට මේ තෙල් දාලා නැහැ, මොකුත් දාලා නැහැ. ඉතින් චුට්ටක් රත් වෙන්න දීලා අපි අර මිශ්‍රණය මේකට දාමු. ඔන්න රවුමක් වගේ හැදෙනන් චුට්ටක් වෙනස්. ඉතින් මම මේ විදිහට රවුමට දාලා තියෙන්නේ රොටියක් වගේ. චූටි රොටිය තමයි මම වෙනදට හදාගන්නේ. අද ලොකු රොටියක් හදන්න හිතුවා. ඉතින් මේ විදිහට අපි හොඳට මද ගින්දරේ අර ගැලවෙන සයිස් එකට ඒ කියන්නේ මම තෙල් දාලා නැහැ. මේ ගැලවෙන සයිස් එකට ළමයි මේක රත් වෙන්න ඕනි. රත් වුණාට පස්සේ මම ඔයාලට සම්පූර්ණ රොටිය හදලා ඉවර වුණාට පස්සේ වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් කියන්න ඕනේ ළමයි මේකට ඔයාලට තව ලීක්ස් වගේ දේවල් එකතු කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද අපි කොහොමත් බත් හැලියක් කනවට වඩා ළමයි අපේ සෞඛ්‍යයට ගොඩක් හොඳයි මේ ඕට්ස් කියන එක. මොකද ඒකෙන් බඩ බර අඩු කරගන්න ඉන්න කෙනෙක්ට මේ වගේ කෑම කනකොට ඇත්තට මේක ඔයාලා weight loss කරන්න ඉන්න කෙනෙක්ට නම් ඇත්තටම වැදගත් වෙන එක නිසා මම කියනවාට මේ කෑම එක try කරලා බලන්න. ඇත්තටම රසයි. මම නම් මේකට ලුණු චුට්ටක් දාගත්තා. ඔයාලත් ලුණු දාන්න. ගොඩාක් දාන්න එපා ලුණු චුට්ටක් දාන්න. මොකද ලුණු ගොඩක් මේ කන්න හොඳ නැහැ ළමයි. ඉතින් ඔයාලට ඕන නම් තව ගම්මිරිස් කුඩු වගේ දාගන්න. මොකද මම දැම්මේ නැහැ. මම මේක කන්නේ නිකන් නෙවෙයි මේ චිකන් එක තමයි මම ගන්නෙ. එහෙම නෙමෙයි ඔයාලා නිකන් ඒ කියන්නේ නිකන් මේක ගන්න පුළුවන්. මම වෙනදට ගන්නෙ නිකන්. ඉතින් අද වෙනසකටත් එක්ක තමයි චිකන් හැදුවේ. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න ළමයි. මම මේ රොටිය සම්පූර්ණ හැදුනාට පස්සේ වීඩියෝ එකක් ඔයාලට ආයෙ ගේන්නම්. එතකන් ඉන්න. මෙන්න ළමයි මම හදාගත්ත රොටිය. මේක මම රවුමට හැදුවේ. නමුත් මේ මට අර එහා පැත්ත ලොකුයිනේ මම අද ලොකුවට තමයි හදුවේ. මම වෙනදට චූටි රොටි තමයි හදන්නේ. දැන් අද ලොකුවට හදලා ඒක කැඩිලා තිබ්බ ළමයි. ඉතින් මෙන්න මේ වගේ තමයි මම හැදුවේ. ඔයාලා හදනවා නම් ලොකුවට හදන්න එපා. වලින් පොඩි ඒවා හදන්න. ඒක ලස්සනට එනවා. මෙන්න මේ විදිහට තමයි ළමයි මේක. දැන් අපි අර ගොඩාක් පුරුදු වෙලා ඉන්නේ හැම තුන් වේලම බත් කන්න. ඉතින් ඇත්තටම අර හිතලා බඩ බර අඩු කරගන්න ඕනි කියලා හිතලා අපි කෑම පාලනය කරොත් ඇත්තටම මේක දවස් දෙකක් තුනක් යනකොට අපිට ගාණක් නැතුව යනවා. මම කියන්නේ ඒ කියන්නේ මට තුන් වේලම බත් ඕන කෙනෙක්. ඉතින් ඇත්තටම මම දැන් මේවට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් තමන්ගේ උවමනාවෙන් උනන්දුවෙන් කරොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයාලටත් මේක try කරලා බලන්න. විනාඩි 5ක්වත් ගියේ නැහැ ළමයි මට මේක හදන්න. ඉතින් ඔයාලත් හදලා
මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනවා. bye